අයිබෝන් හරිම වෙද වෙතින් මෙන්න සුවිශේෂී කාලගුණ අනාවකයක් ඔබට ඔබ දන්නවා සති මැද අප ඉදිරිපත් කරනු ලබනවා සති අන්තය සඳහා නවතම දත්ත නවතම නිරීක්ෂණ තුලින් කාලගුණ අනාවකයක් මෙන්න එය නරඹන්න. ඔබ ජීවත් වෙන්නේ ගංවතුර නායම් අවදානම් ඇති ස්ථානයකට. එසේනම් ඒ ගැන ඉතාමත්ම නිවැරදිව සතියකට දෙකකට පමණ පෙරම දැනගන්න. එසේත් නැත්නම් ඔබ දීවරයෙක්ද ඔබ ගොවියෙක්ද ඔබටත් අවශ්‍ය සියලුම කාලගුණ තොරතුරු ඉතාමත්ම නිවැරදිව වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම නිවැරදිම එසේම කාටත් තේරෙන සරල භාෂාවෙන් දැනගන්න දැන්ම හරිම වෙද ඇප් එක ලබා ගන්න 075 659 19 අංකයට WhatsApp මෙසේජ් එකක් දැන්ම යොමු කරන්න. නිවැරදිම කාලගුණ අනාවකයක් අවශ්‍ය නොවන්නේ කාටද? නවීනතම තාක්ෂණය වසර ගණනාවක පළපුරුද්ද සහ මුසුකොට ඉතාමත්ම නිවැරදි කාලගුණ අනාවකයක් හරිම වෙද ඇප් එකෙන්. නිවාඩු සතියන්තයක් තමයි එළඹී තිබෙන්නේ. බොහෝ දෙනා සිකුරාදාත් නිවාඩු දවසක් ලෙසට යොදාගෙන චාරිකා යෑම් ආදිය සිදු කරනවා. මේ හේතුවෙන් මෙන්න කාලගුණ අනාවකය. සිකුරාදා දිනේ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක වැසි තත්ත්වයන් ඇතිවන්නේ නැහැ. සෙනසුරාදාත් එලෙසමයි තත්ත්වය. ඊරිදා දිනේ සතුරුදායි ලෙස වැසි රහිතයි ඔබට ගමන් යාමට ඉතාමත්ම උචිත කාලගුණයක් තිබෙනවා. වැසි කාලයක් තිබී එම කාලයේ නිමාවේ ඉන්පසු හොඳින් අවුව වැටෙන සංචාරයට ඉතාමත්ම උචිත දින කිහිපයක් වනවා. ඒ අනුව ඔබගේ සංචාරයන් කිසිදු බියකින් තොරව යොදා ගන්න ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට. උෂ්ණත්වය තරමක් දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට විශේෂයෙන් බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සෙල්සියස් අංශක 31-32 වැනි අගයන් කරා යොමු වෙනවා. ඒ හැරුණකොට කාලගුණයෙන් අපට කරදරයක් වන මට්ටමේ කිසිදු තත්ත්වයක් අප නිරීක්ෂණය කරනු ලබන්නේ නැහැ. සොලන් වේගය සාමාන්‍ය මට්ටමේ පැයට කිලෝමීටර් 15ක අගයක පවතිනවා. එසේනම් මේ අයි තත්ත්වයේ නාමතම නිරීක්ෂණ නවතම දත්ත තුලින් හරිම වෙද ඇප් එක තවමත් ලබා ගත්තේ නැත්නම් ලබා ගන්න නාය ගංවතුර වැසි සුළං මේ සියල්ල සතියකට දෙකකට පමණ පෙර අප ඔබ දැනුවත් කරු ලබනවා. ඉතාමත්ම නිවැරදිව 075 659 19 අංකයට දැන්ම WhatsApp මෙසේජ් එකක් යමන්න. දමන්න. නැවතත් හමෙමු මීළඟ කාලගුණ අනාවකයෙන්.